අපි මෙහෙම හිතමුකෝ. ඕනෑම ජීවියෙක්, ඒ කියන්නේ ගහක්, සතෙක්, එහෙම නැත්නම් අපිවම පුළුවන් තරම් පුඩි කෑලි වලට කැඩුවොත් අන්තිමටම ඉතුරු වෙන්නේ මොනවද? ඇත්තටම මේ ජීවිය කියලා අපි කියන පුදුම සහගත යන්ත්‍රය ඇතුලේ තියෙන ඉංජිනේරු ශිල්පය මොන වගේද? අද අපි විමසා බලන්න යන්නේ අන්න ඒ ගැනයි. අපිට ලැබිලා තියෙන මූලාශ්‍රය ජීව විද්‍යාව ගැන ලියවුණු පොතක කොටසක්. ඒකෙන් මේ යන්ත්‍රයේ මූලිකම සැලැස්ම අපිට පෙන්නනවා. අපේ අරමුණ මේකේ කොටස් මොනවද කියලා ලයිස්තුගත කරන එක විතරක් නෙවෙයි. මේ යන්ත්‍රයේ රාමුව, ඒ කියන්නේ ජලයෙන් පටන් ගන්න. ඊට පස්සේ ඒක වැඩ කරන්න ඕන කරන නට්ස් ඇන්ඩ් බෝල්ස් වගේ වෙන ಖನಿಜ ලවණ. අන්තිමට මේ සම්පූර්ණ පද්ධතියම සුසර කරන්න විශේෂිත ඔයිල් වගේ වෙන විටමින් දක්වා ඒ හැමදේම එකට වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක. ඉතින් අපි මේ ජීවීය ඉංජිනේරු ශිල්පය ගැන ගැඹුරින් හොයලා බලමු. අපි එහෙනම් පටන් ගමු මේ යන්ත්‍රය හදලා තියෙන මූලිකම අමුද්‍රව්‍ය වලින්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. මේවා තමයිලු ප්‍රධානම දේවල්. ඒත් මට හිතෙනවා නිකම්ම මේ නම් ටික දැනගන්නවට වඩා මේවා ඇත්තටම දිනනවා කියලා තහවුරු කරගන්න විදිහක් ගැන කතා කළොත් හොඳයි කියලා. ඒක හොන තැනක් පටන් ගන්න. මොකද මේ මූලද්‍රව්‍ය තමයි ජීවයේ කුඳු නාරටිය, විශේෂයෙන්ම කාබන්. එයාට පුළුවන් හතර පට්ටට අත් දික් කරලා අනිත් අයව අල්ලගන්නවා වගේ දිගු දාම, වලලු, හරිම සංකීර්ණ ව්‍යුහ හදන්න. ජීවයේ තියෙන අතිවිශාල විවිධත්වයට මූලිකම හේතුවක් තමයි ඒක. හරි. මට මූලාශ්‍රයේ තියෙන පළවෙනි පරීක්ෂණයේදී නිකන් කොලයක් රත් කරාම වතුරේනෝ කියන එකට වඩා වෙන දෙයක් අල්ලගන්න පුරුවන් වුණා. ඒ තමයි විද්‍යාත්මක කුතුහලය. ඒ කියන්නේ රත් කරාමේන දිය බින්දුව වතුරමද ඒක හරියටම දැනගන්නේ කොහොමද? හරියටම ඕන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ වතුර කියලා. ඒත් විද්‍යාවේදී අපි උපකල්පන මත යැපෙන්නේ නෑ. අපි ඒක ඔප්පු කරන්න ඕන. නිර්ජලීය කෝබෝල් ක්ලෝරයිඩ් පත්‍රිකාවක් අර දිය බින්දුව වලට තිබ්බම රෝස පාටට හැරෙනවා. එහෙමත් නැත්නම් අර සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් කුඩු. ඒ කුඩු ටික නිල් පාට වෙනවා. ඒක තමයි මොහොත. ඒකෙන් වෙන්නේ නොපෙනෙන දෙයක්. ඒ කියන්නේ ජල අණුවල පැවැත්ම පාටකින් අපේ ඇස් වලට පේන සලස්වන එක. ඒ වගේම මේ සරල පරීක්ෂණයෙන් අපිට හිතාගන්න බැරි තරම් ලොකු කතාවක් කියනවා. ජීවය කියන හැම දෙයක්ම වගේ ජලයෙන් පිරීලා. අපි බලන හැම ජීවි පටකකම වගේ ජලයේ තියෙනවා. ඉතින් ඊළඟට එන ප්‍රශ්නේ තමයි ඇයි මෙච්චර වතුර ජීවියෙක්ගේ බරෙන් 3න් 2ක්ම ජලය වෙන්න තරම් විශේෂත්වය මොකක්ද? ඒක තමයි ප්‍රශ්නේ. 3න් 2ක් කියන්නේ ඇත්තටම පුදුම හිතන තරම් ඉහළගයක්. අපි මේ දියර ගතියෙන් පිරුණු මළු වගේ තමයි එතකොට. ඉතින් මේ ජලය කියන වේදිකාව නැතුව ජීවේ නාට්‍ය රඟ දක්වන්න බැරියයි. ප්‍රධානම හේතුව තමයි ජලය කියන්නේ විශ්වීය ද්‍රාවකයක් වීම. ඒ කියන්නේ ගොඩක් දේවල් දිය කරගන්න පුළුවන්. සෛලයක් ඇතුලේ සිද්ධ වෙන හැම රසායනික ප්‍රතික්‍රියාවක්ම වගේ වෙන්නේ ජලය මාධ්‍ය කරගෙන. පෝෂක ද්‍රව්‍ය සෛලවලට ගෙනියන්න, අපද්‍රව්‍ය එළියට දාන්න. මේ හැම දෙයකටම වාහකයේ ජලය. ඒක තමයි ජීවයේ ප්‍රවාහන පද්ධතිය. ඒ වගේම සිසිරණ පද්ධතියත් ඒ තමයි නේද? විශිෂ්ට තාපධාරිතාව අධිකයි කියන එකේ සරල තේරුම ජලය ලේසියෙන් රත් වෙන්නෙත් නැහැ, ලේසියෙන් සීතල වෙන්නෙත් නැහැ කියන එක නේද? හරියටම. ඒක ස්වභාවික වායු සමීකරණ පද්ධතියක්. ඒත් ඊටත් වඩා පුදුම සහගත ගුණාංග දෙකක් තියෙනවා. සංසක්තිය සහ ආසක්තිය. සංසක්තිය කියන්නේ ජල අණු එකිනෙකට තදින් ඇලිලා ඉන්න එක. හරියට චුම්බක වගේ. ආසක්තිය කියන්නේ ජල අණු වෙනත් පෘෂ්ඨවලට ඇලෙන එක. ඒ කියන්නේ ජල අණු එකිනෙකාගේ අත් අල්ලගෙන ඉන්නවා වගේම බිත්තිවල තෙල්ලෙනවා කියන එකද? ඒක හොඳ උපමාවක්. මේ බලයන් දෙක එකතු වුණාම තමයි අඩි 100 ගානක් කුස ගහක මුදුනටම ගුරුත්වාකර්ෂණයට විරුද්ධව. ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ජලය ගමන් කරන්නේ. ශාකවල තියෙන සිහින් නාලිකා දිගේ ජලාණු 10ක් වගේ උඩට ඇදිලා යනවා. එක අණුවක් උඩට යද්දී අනිත් ටිකත් ඇදිලා යනවා. හරියටම අපේ රුධිර නාලිකාවල ලේ ගලාගෙන යන්නත් මේ ගුණය උදව් වෙනවා. හරි, ඒකත් පුදුමයි. ඒත් මඩ හිටෙන විදිහට ජලයේ තියෙන අමුතුම නීති කඩන හැසිරීම තමයි මිදෙනකොට පෙන්වන්නේ. සාමාන්‍යයෙන් ඕනම දෙයක් සීතල වෙද්දී හැකිලිලා ඝනත්වයේ වැඩි වෙලා ගිලෙන්න ඕන නේද? සාමාන්‍ය නියමය ඒක තමයි. ඒත් ජලයේ විතරක් මේ විදිහට අමුතුවෙන් හැසිරෙන්නේ ඇයි? ඒක තමයි ජලයේ තියෙන ලොක්කම විෂමතාවය. ජලය මිදිලා අයිස් බවට පත්වෙද්දී එහි අනුවිශේෂිත ෂඩාස්රාකාර රටාවකට සැකසෙනවා. මේ රටාව නිසා අණු අතර හිඩැස් වැඩි වෙනවා. ඒ නිසා තමයි අයිස් ප්‍රසාරණය වෙන්නේ, ඝනත්වය අඩු වෙන්නේ. සහ අන්තිමට වතුරේ පාවෙන්නේ.
ඒ කියන්නේ මේක නිකම්ම හම්බයක් නෙවෙයි සැලසුම් සහගත දෙයක් වගේ. මේ වැරද්ද නිසා තමයි සීතල රටවල වැව් සහ ගංගා උඩින් මිදුනත් යට ඉන්න මාළුන්ට ජීවත් වෙන්න පුරවන් වෙන්නේ. අයිස් තට්ටුව පරිවාරකයක්. ඒ කියන්නේ බ්ලැන්කට් එකක් වගේ ක්‍රියා කරනවා. යට තියෙන වතුර මිදෙන්න දෙන්නේ නැහැ. හරියටම. ජලය අනිත් ද්‍රව්‍ය වගේ හැසිරුණා නම් අයිස් යටට ගිලිලා මුළු වැවම යට ඉඳන් උඩටම මිදිලා එනවා. එහෙම වුණා නම් ඉතින් ජීවයක් ඉතුරු වෙන්නේ නැහැ. පෘථිවියේ ජීවය අද තියෙන විදිහට පවතින්න ඉඩක් නැහැ. ඉතින් ජලය කියන්නේ ජීවයට අවශ්‍ය වේදිකාව විතරක් නෙවෙයි ජීවය ආරක්ෂා කරන පලිහ. හරි. ඉතින් ජීවයේ හැම ක්‍රියාවකටම වේදිකාව සලසන්නේ ජලය නම්. ඒ වේදිකාව උඩ රංගපාන නළුව කවුද? මූලාශ්‍රය අපේ අවධානය යොමු කරන්නේ අපි එච්චර ගණන් නොගන්නා ඒත් නැතුවම බැරි කුඩා සංඝටකවලට. ඒ තමයි ඛනිජ ලවණ. හරියටම දේහ බරෙන් 7ක් වගේ සුළු ප්‍රමාණයක් වුණත් මේවා නැතුව කිසිම දෙයක් හරියට වැඩ කරන්නේ නැහැ. මේවා අවශ්‍ය ප්‍රමාණය අනුව මහා මූලද්‍රව්‍ය සහ ලුහුඬු මූලද්‍රව්‍ය කියලා කොටස් දෙකට බෙදෙනවා. ඒත් ප්‍රමාණයෙන් පොඩි වුණා කියලා වැඩේ නැබී කියන එක නෙවෙයි. අපි උදාහරණයක් ගමු. කැල්සියම්. අපි හැමෝම හිතන්නේ කැල්සියම් කියන්නේ අස්ථිවලටයි දත්වලටයි විතරයි කියලා. ඒත් මූලාශ්‍රයේ තියෙනවා ඊට වඩා ගොඩක් අවශ්‍ය තීරණාත්මක දෙයක්. කැල්සියම් නැත්තම් පොඩි තුවාලයකින් වුණත් ලේ ගලන එක නවතින්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ මේක දිගුකාලීන ශක්තිය ගන්න විතරක් නෙවෙයි තත්පරෙන් තත්පරයට ජීවිතේ බේරගන්න එක ගැනත් අදාළයි. ඒ වගේම තමයි පොස්ෆරස්. අස්ථිවලට අමතරව අපේ ශරීරයේ ශක්ති මුදල් ඒකකය වෙන ATP අණුව හදන්න පොස්ෆරස් නැතොම බෑ. පේශිවර ෂණික ශක්තිය. ඔව් පොස්ෆරස් නැත්තම් අපේ පේශිවලට ෂණික ශක්තියක් නැහැ. ඒ වගේම අපේ ජානමය තොරතුරු තියෙන DNA සහ RNA වල කොඳුනාරටියත් හැදිලා තියෙන්නේ පොස්ෆරස් වලින්. යකඩ ගැන කතා කළොත් ඒකත් ඒ වගේමයි. අපි දන්නේ යකඩ තියෙන ලේ වල හිමොග්ලොබින් වල ඔක්සිජන් අරගෙන යන්න කියලා. ඒත් මූලාශ්‍රය කියනවා යකඩ පේශි ඇතුළෙත් ඔක්සිජන් කබඩා කරනවා කියලා. ඒක හරියට ඔක්සිජන් වලට පොඩි පවර් බැංක් එකක් වගේ නේද? ඒක හොඳ උපමාවක්. ඒ නිසා තමයි යකඩ අඩු වුණාම හුස්ම ගන්න අමාරු ගතියක් මහන්සියක් දැනෙන්නේ. ලුහුඩු මූලද්‍රව්‍යයක් වෙන අයඩීන් ගත්තොත් ඒකේ බලපෑම ඊටත් වඩා සියුම්. අයඩීන් අවශ්‍ය වෙන්නේ අපේ බෙල්ලේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථියට තයිරොක්සින් හෝමෝනය හදන්න. මේ හෝමෝනය තමයි අපේ පරිවෘත්තීය වේගය පාලනය කරන්නේ. ශරීරයේ එන්ජින්නේ වේගය. අයඩීන් මදි වුණොත් එන්ජින්ම හිමින් වැඩ කරනවා. ප්‍රතිඵලය තමයි ඉගෙනීමට උනන්දුව නැතිවීම, බුද්ධි වර්ධනය අඩාල වීම සහ අධික නිදිමත ගතිය. ඊටාම කුඩා ප්‍රමාණයකින් කොයිතරම් ලොකු බලපෑමක් කරනවද? ඔව් මට මේකේ තියෙන පුදුමම දේ තමයි මේ ඛනිජ මිනිස්සුන්ට වගේම ශාකවලටත් ඒ විදිහටම බලපාන එක. නයිට්‍රජන් නැති වුණාම ශාකපත්‍ර කහපාට වෙනවා. ඒකට කියන්නේ හරිතපද රෝගය කියලා. ඒක හරියට අපේ ඇඟට යකඩ නැති වුණාම ලේ අඩු වෙලා සුදුමැලි වෙනවා වගේ. ඒක ඊටාම හොඳ සම්බන්ධයක්. පොස්පරස් ශූන්‍යතාවයෙන් ශාකපත්‍රවල දම්පාට ලබ හැදෙනවා. මේකෙන් පෙන්නේ අපි හැමෝම එකම මූලික නීති මාලාවකට යටත් කියන එකයි. ඒ වගේම පසේ තියෙන ඛනිජ ශාකවලටත් ශාක කන සත්තුන්ටත් ඒ සත්තු කන අපිටත් ලැබෙනවා. මේක නොකැඩී පවතින්න ඕන දාමයක්. තින් අපේ යන්ත්‍රයට රාමුව හදන්න ජලය තියෙනවා. නට්ස් ඇන්ඩ් බෝල්ස් විදියට ඛනිජ තියෙනවා. දැන් මේ යන්ත්‍රේ සුමටව කාර්යක්ෂමව වැඩ කරන්න ඕන කරන විශේෂිත දේවල් ගැන කතා කරමු. ඒ තමයි විටමින්. මම මේව දකින්නේ යන්ත්‍රයේ සුසර කරන ප්‍රතික්‍රියා වේගවත් කරන විශේෂිත ඔයිල් වගේ. ඒක හොඳ අදහසක්. විටමින් කියන්නේ අපේ ශරීරයේ සිද්ධ වෙන දහස් ගණනක් ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට උදව් කරන කාබනික උත්ප්‍රේරක. ඒව නැතුව ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ ඊටාම හිමින්. එහෙම නැත්නම් වෙන්නෙම නැහැ. මූලාශ්‍රය මේවා සරලව වර්ග කරනවා ජලයේදී වෙන B සහ C සහ මේදේදී වෙන A D E K කියලා. මේ වර්ගීකරණය වැදගත් වෙන්නේ අපේ ශරීරයට මේවා ගබඩා කරගන්න පුරුවන්ද බැරිද කියන එකට ඒක බලපාන නිසායි. අපි මේවයි ඌනතාවයන් ගැන කතා කරමු. මොකද එතකොට තමයි ඒවයේ නියම කාර්යභාරය තේරෙන්නේ. විටමින් A කිව්වම අපි දන්නේ රාත්‍රී අන්ධතාවය ගැන විතරයි. ඒත් සම වියලෙන එක, දනහිස් සහ වැලමිටි වල පොඩි බිබිලි වගේ දේවල් ඇති වෙන එකත් විටමින් A ඌනතාවයේ ලක්ෂණලු. ඔව් ඒ කියන්නේ මේක ඇස් වලට විතරක් නෙමෙයි අපේ සමේ නිරෝගීකමටත් අත්‍යවශ්‍යයි. විටමින් C ගත්තොත් ස්කර්වි රෝගය, ඒ කියන්නේ විදුරු මස් වලින් ලේ ගලන එක අපි කවුරුත් දන්නවා. ඒත් ඊට වඩා වැදගත් දෙයක් තමයි විටමින් C උණතාවය නිසා තුවාල සනීප වෙන එක පරක්කු වෙනවා. ඒ ඇයි?
හේතුව තමයි අපේ සම, කණ්ඩාරා, රුධිරනාලිකා වගේ දේවල් හදන කොලජන් කියන ප්‍රෝටීනේ නිපදවන්න විටමින් C නැතුවම බැරිවීම. ඒ කියන්නේ විටමින් C කියන්නේ ශරීරයේ අලුත් වැඩියා කරන ප්‍රධාන කාර්මිකයෙක් වගේ. ඕ විටමින් D ගැන තියෙන කතාව ඊටත් වඩා රසවත්. අපි දන්නවා ඒක ඇටකටු වලට හොඳයි නැත්නම් ළමයින්ට රිකට්සියාව හැදෙනවා කියලා. ඒත් මූලාශ්‍රය පැහැදිලි කරන විදිහට විටමින් D තනියම වැඩ කරන කෙනෙක් නෙවෙයි. එයා හරියට කලමනාකරුවෙක් වගේ. එයා කරන්නේ අපි කන කැල්සියම් සහ ෆොස්ෆරස් කියන ಖನಿಜ ශරීරයට හරියට අවශෝෂණය කරගෙන උදව් කරන එක. ඒ කියන්නේ මේක සම්පූර්ණ කණ්ඩායම් ක්‍රියාවක්. කැල්සියම් කෝටි ගණක් ගත්තත් වැඩක් නැහැ විටමින් D කියන කලමනාකරු නැත්නම්. හරියටම අන්තිමට විටමින් K ගැන බලමු. එයාගේ කාර්යභාරය ඊටාන නිශ්චිතයි සහ තීරණාත්මකයි. ඒ තමයි රුධිරයේ කැටි ගැසීම, තුවාලයක් වුණාම ලේ ගැලීම නතර වෙන්නේ විටමින් K නිසා නිපදවෙන ප්‍රෝටීන් නිසායි. ඒක නැති වුණොත් රුධිරයේ කැටි ගැසීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. ඉතින් මේ සම්පූර්ණ චිත්‍රය දිහා බැලුවම අපිට තේරෙන දේ තමයි ජීවය කියන්නේ කොයිතරම් සියුම්ම සමතුලිත වුණු එකිනෙකට සම්බන්ධ වුණු පද්ධතියක්ද කියන එක. අපි කාගන් වගේ සරල මූලද්‍රව්‍ය වලින් පටන් අරන් මේ සංකීර්ණ විටමින් දක්වා ආවා. හැමදේටම වේදිකාව සලසන ජලයේ ඉඳලා ඊටාම කුඩා ප්‍රමාණ වලින් අවශ්‍ය වුණත් නැතුවම බැරි. නැතුවම බැරි ඛනිජ සහ විටමින් දක්වා හැම කොටසකටම එයාටම වෙන්වුණු කාර්යයක් තියෙනවා. මෙතන තියෙන ප්‍රධානම පාඩම තමයි අන්තර්රඳා පැවැත්ම සහ සමතුලිතතාවය. අයඩීන් වගේ එකම එක ලුහුණු මූලද්‍රව්‍යයක ඌනතාවයකින් මුළු පද්ධතියම අසමතුලිත වෙන්න පුළුවන්. ඒක හරියට ඊටාම සංකීර්ණ ඔරලෝසුවක් වගේ. එකම එක පොඩි රෝදයක් හිර වුණොත් මුළු ඔරලෝසුවම නවතිනවා. ජීවය කියන්නේත් ඒ වගේ. අපගේ ශ්‍රාවකයාට සිතන්නට යමක් ඉදිරි කරමින් අපි මේ සාකච්ඡාව අවසන් කරමු. මූලාශ්‍රයේ පොඩි චොරතුරු කොටුවක තියෙනවා විටමින් B කාණ්ඩයේ සමහර විටමින් වර්ග අපේ අන්ත්‍රය තුල ජීවත් වෙන බැක්ටීරියා මගින් හදනවා කියලා. මේක හරිම රසවත් ප්‍රශ්නයක් මතු කරනවා. අපි අපේ ශරීරය ගැන හිතන්නේ තනි ඒකකයක් එකම එක යන්ත්‍රයක් විදිහට. නමුත් අපේ සෞඛ්‍යයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් කොමමන ප්‍රමාණයක් ඇත්තටම අප තුල ජීවත් වන ට්‍රිලියන ගණනක් වන ක්ෂුද්‍ර ජීවීන් සමග ඇති කරගත්තු සහයෝගීතාවයක ප්‍රතිඵලයක්ද. ඒකින් හැඟවෙන්නේ අපි හුදෙක් ජීවියෙක් විතරක් නෙවෙයි, ඇවිදින කතා කරන සම්පූර්ණ පරිසර පද්ධතියක් කියන එක නේද?